මගේ පන්ති වල සෙකන්ඩ් සයි කරන ළමයි වගේ ඉන්නවා නම් මේකත් පේන ගමන් මාවත් පේනවනේ දෝ. හරි. ළමයි ඉන්නවා නම් අනිවාර්යෙන්ම මතක තියාගන්න ළමයි ෆිසිකල් පන්ති එන්න ෆිසිකල් පන්ති ආපු ළමයි ලැජ්ජ වෙන්න එපා. එහෙම ඒ වගේ ලැජ්ජාවක් තියාගන්න එපා. එන්න. ඒතකොට තමයි ටච් එක හම්බෙන්නේ. මම දැන් මං වලට ෆිසිකල් පන්තිල උගන්වන පාඩම් දැන් කියනවනේ මම ලබන සතියේ පටන් ගන්නවා රසායන කර්මාන්ත මේ බදාද බ්‍රහස්පති සිකුරාදා කියන දවස් තුනේ රසායන කර්මාන්ත කණ්ඩායම ගන්න. ඒවට එන්න. ඒවා ප්‍රධාන පාඩම් සුපිරි පාඩම් නේ. ඇවිල්ලා පන්ති ඇතුලේ වැඩ කරමු. නංගිලා මල ඒවා අදාළ නැහැ. කිසිම අදාළත්වයක් නැහැ. ඇවිල්ලා වැඩ කරන්න දැන් අද ගම්පහ පන්තියේ දිස්ත්‍රික් 17 හිටියා. පිරිවනක ඉඳලා පන්ති ආවේ. ප්‍රශ්නය එකේ යාගේ S3යි මට මතකද රිසල්ට් එක. අද කිව්ව පන්ති. මේ පාර දිස්ත්‍රික්කෙත් 17 වෙනි ඈ. මට මතකයි ඉස්සර හැමදාම ඇවිල්ලා මේවා මාර වැදගත්ක තමයි. පුතාගෙන් මෙයාට කතාවේ දාන්න ඉස්සර පන්ති ඇවිල්ලා හැමදාම කියන සතියක් කර සතියක් නම් අනිවාර්යෙන් මට ඇවිල්ලා වැඩ කරපුවා පෙන්නනවා සර් මම මේ ටික කරා මේ ටික කරා මේවට උත්තර කොල්ලෙක් ඈ ඒ සාමාන්‍ය කෙල්ලෝ එහෙම වෙන්න නෑ හැබැයි කොල්ලෙක් සාමාන්‍ය එහෙම වෙන්නන්නේ නෑ ඒ කියන්නේ මට තේරෙනවා ඌ කියද්දි ඌගේ අවශ්‍යතාවය මට සර් කොහොම හරි මේක කරගන්න ඕනේ වගේ කියලා තේරෙනවා මම වැඩ බැලුවම ඌ වැඩ කරන ගණන් එහෙම බලේ පට්ට ගණන් ඒ කියන්නේ ආය ඒව ඔක්කොම හදලා තියෙනවා අකුරුත් ලස්සන නෑ ඒවා ආය හදලා මාර වැඩ තෝගය කළා පේපර් වල මාකින් ලියලා මම දීපු පේපර් ආය කරලා ගෙනල්ලා පෙන්නනවා මට මේ කියද්දිත් මේ ඇඟට දැනෙනවා මේක ඇයි ඒ කොල්ල මහන්සි වෙච්ච ඉතින් මන් දන්නවා මහන්සි වුණා ඌ අර ඔයාලා කියන ටැලන්ටඩ් හොඳට ඕලෙල් වලගෙන එහෙම ආපු කොල්ලේ නේ පිරිවෙනක ඉඳලා මන්ද ආපු කොල්ලෙක් පර්ෂයගේ S තිබ්බේ විද්‍යාව මේ සයන්ස් පොතේ කියන S තුනක් මට මතකයි රිසල්ට් එක මේ පාර රිසල්ට් එක A2යි B එක දිස්ත්‍රික් 17 ඉතින් මේ ඒගොල්ලන්ට මම ඒ දවස්වල ඇවිල්ලා ඕක පෙන්නද්දි මම කියනවා මට මතකයි හොඳට ඔබ දැන් මට කියන්නේ සර් මට මේක මේ කොච්චර හිතුවත් මට මේක කරගන්න බෑමයි හිතෙන්නේ සර් මොකද්ද සර් කරන්නේ ලකුණු අඩුයි සර් එහෙම කියනවා මම ඉතින් හැමදාම උට කියනවා බය වෙන්න එපා උඹ ඒකක් දානවා මම එක දවසක් මට මතකයි මම කියලා තියෙනවා කොල්ලන්ට මම උඹ ඒකක් දැම්ම නැත්තම් මම පන්ති කරන්නේ නැහැ මම ඒ තරම් ඒගොල්ලන්ට හිතට විශ්වාසයක් දීලා තියෙනවා ඒ කියන්නේ මම දන්නවා වැඩ කරපු විදිහට ඒකක් එන්න ඕනේ කියලා ඊට පස්සේ මට මතකයි ඒලොල් ඉවරලා ඇවිල්ලා මේ ඔය මේ රිසල්ට් එන්න මාස ඒ කියන්නේ ඒලොල් රිසල්ට් එන්න මාස දෙකකට විතර කලින් වල ලිය ගන්න ඕනේ රිසල්ට් එන්න මාස දෙකකට විතර කලින් මට ඇවිල්ලා කතා කරා මාස එකමාරක් විතර තියෙද්දි මට ඇවිල්ලා කතා කරා MCQ ගාන කිව්වා මට ICT වල MCQ මෙච්චරයි ET වල මෙච්චරයි BST මේ ICT මෙච්චරයි SFT මෙච්චරයි කියලා මට විෂයන් තුනේ MCQ ගාන මම ඉතින් කිව්වා ඒ ලෙවල් එකකින් බැලුවා ඔව් ඒ MCQ ගණන් වලින් ඉතින් කතන්දර නැහැ රෑන්ක් එකක් එනවා මම ඊට පස්සේ කිව්වා ඔයා බලන්න ඔයා ඔය MCQ ගාන ගහලා තියෙනවා අනිවාර්යෙන්ම ආ දිස්ත්‍රික්ක පළවෙනි 24ට එනවා කියලා සාද පන්ති ඒගොල්ලෝ කියනවා සර් එහෙම කතාවක් කිව්වා සර්ට මතකද දන්නේ මම දිස්ත්‍රික් 17 වුණා මම ඒ වෙලාවේ නම් විශ්වාස කරන්නේ නැහැ දිස්ත්‍රික් පළවෙනි 24ට එනවා කියලා දිස්ත්‍රික් 17 දැක්කම තමයි මම ඉතින් විශ්වාස කරේ කියලා කිව්වා. ඒ වගේ අපිට අර පරණ අවුරුදු දිහා බලලා කියන්න පුළුවන් ගුරුවරට කියන්න පුළුවන් මම විතරක් නෙමෙයි ඕන ටෙක්නොලොජි කරන ගුරුවරයෙක් ඒක කියයි. අයිඩියා එක තියන් කරන්න ඔයාලට බැරි නෑ පුළුවන්. හරි. පුළුවන්. ඒකින්ද මේ ඔයා අතිපණ්ඩිත වෙන්න එපා මං ගෙදර ඉඳලා ඔන්ලයින් කරනවා මට මේ පාර යන්න බෑ. එහෙම ලැජ්ජ වෙලා කොහොමද ළමයි රිසල්ට් දාන්නේ? එවිල්ලා පන්ති වැඩ කරන්නේ. දැන් ඒගොල්ලෝ සෙකන්ඩ් ෂෝ ඇවිල්ලා පන්ති පළවෙනි පේලේ ඉන්නේ.